බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් කිව්වා. ඒ තමයි විමුක්තායතන. මොකක්ද ඒ වචනේ? විමුක්තායතනය. විමුක්තායතනය කියලා කිව්වේ කෙලෙස් වල ගැට ගැහුණු හිත නිදහස් වෙන තැන. පළවෙනි විමුක්තායතනය තමයි ධර්මය ඇසීම. දෙවෙනි ක්‍රමේ භාග්‍යවතුන් වහන්සේ වදාළා යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසන්දේසේති. තමන් යම් බණපදයක් අහලා යම් බණපදයක් මතකේ දරාගත්තාද ආන්ගේ බණ ටික විස්තර කර කර අනුන්ට කීම හිත නිදහස් වෙන තැන. අනුන්ට බණ කීම මං හිතන්නේ මේ ගිහි පින්වතුන්ලා නම් ජීවිතේ අඩුවෙන්ම කරන එකක් වෙන්නේ දහම් කතාව. දහම් කතා කරන්න පටන් ගන්න පින්වතුනි. පින්වතුන්ලා ගොඩාක් ජීවිතය ඇතුලේ කතා කරනවා. කතා නොකරන පින්වතුන්ලා නේ. කතා කරනවා. හැබැයි දහම් කතා කරන පින්වතුන් හොයාගන්න ගියොත් එහෙම මම ඇහුවොත් එහෙම බැරි වෙලාවක් දැන් මේ උපාසක අම්මලා මේ උපාසක මහත්තුරු මේ තරුණ දූල පුතාලා අතරේ බණ කියන අය අත උස්සන්ට කිව්වොත් සෑහෙන අපහසුතාවයකටපත් වෙන්නේ නැද්ද? බණ කීම කියන එක පින්වතුනි භික්ෂුන්ගේ දෙයක් විතරක් නෙමෙයි. බණ කියන්නේ කතා කරනකොට පුළුවන් තරම් දහම් කතා කරන්න